අදත් මම ඔයාලට අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ ඕල් සීක YouTube channel එකට. මේ channel එක හරහා මම ඔයාලට පිළිගන්වන වීඩියෝ මාලාවක් තමයි දඹදිව බුද්ධ භූමි වන්දනා සජීවී අත්දැකීම් වීඩියෝ මාලාව. දැනට මම ඔයාලත් එක්ක මගේ ගමනේ විස්තර බෙදා හදාගෙන තියෙනවා එපිසෝඩ් 7ක් හරහා. අද මේ අරගෙන ඉන්නේ එපිසෝඩ් 8. ඉතින් මේ වීඩියෝ මාලාව ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් like කරලා channel එක subscribe කරලා මගේ අලුත් වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්නත් අමතක කරන්න එපා. අපි අපේ චාරිකාවේ 5 වෙනි දවසේ. ඒ කියන්නේ 2025 අගෝස්තු මාසේ 20 වෙනිදා. දෙන්න බර්ණැසින් පිටත් වෙලා බුද්ධ ගයාව බලා ගමන් ඇරඹුවා. බුද්ධ ගයාවට එන අතරේදී අපි ගියා දුර්ගේශ්වරියට. ඒ වගේම සේනානී නියන්ගමේ සුජාතාව කිරිපිටු පූජා කරපු තැනට, සොත්තිය බමුණා කුසුතන පූජා කරපු තැන බලන්නත් ගියා. ඒ විස්තර වීඩියෝ අංක 6 තියෙනවා. බුද්ධ ගයාවේ අපේ නවාතැන් පොළට එනකොට කගුල වැටිලා. ඒ නවාතැන තමයි GK Palace. මේ නවාතැනේ පිටත දර්ශන ගොඩක්ම මාළඟ නැහැ. ඒ ඇතුළත දර්ශන මම ඔයාලට පෙන්වන්නම්. මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ බුද්ධ ගයා පුදබිම් සංකීර්ණය ආසන්නයේම. වැඩිම වුණොත් 1 කිලෝමීටරයක් ඇති. අපි හරියටම රාත්‍රීන් 3ක් මේ හොටෙලේ ගත කළා. මෙතෙන්දිත් අපිට වායු සමීකරණය සහිත හොඳ මට්ටමේ කාමරයක් ලැබුණා. අපි 4 දෙනෙක් එක්ක ෂෙයා කරගත්තා. සැරින් සැරේ වතුර නැති වෙන ගැටලුවකට නම් අපිට මුහුණ දෙන්න වුණා. මම ඔයාලට මුලින්ම කිව්වා වගේ මේ හෝටල් හදලා තියෙන්නේ අපි වගේ එන වන්දනා නඩවලටම තමයි කියලා මට හිතුනේ. ඒ නවාතැනේ පිටත පරිසරය ගැන සලකලා බලනකොට දර්ශන බලන්නකො ඔයාලටම තේරෙයි. 21 වෙනිදා පාන්දර අපි නවාතැනින් පිටු වුණා රජගහනුවර යන්න. ඔයාලා නවාතැනේ ඇතුළත දර්ශන නරඹන ගමන් මගේ මේ විස්තරයටත් සවන් දෙන්න. බුද්ධ කාලයේ රජගහනුවර අද හැඳින්වෙන්නේ රාජගීර්තිය. මේ නගරය ගැන ලියවිලා තියෙන ඉතිහාසය විස්තර කරනවා නම් ඉතාමත්ම කෙටියෙන් රාජගීර නගරය පිහිටලා තියෙන්නේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ බෝධිගයා ඉඳන් කිලෝමීටර් 70ක් වගේ උතුරු දිශාවට වෙන්නේ. බුදුන් වහන්සේගේ කාලයේ මේ රජගහනුවර තමයි මගධ රාජ්‍යයේ අගනුවර වෙලා තියෙන්නේ. සමාන්තර කඳුවැටි දෙකකින් මේ රජගහනුවර ආරක්ෂා වෙලා තිබුණ නිසා තමයි මගධයේ අගනුවර බවට පත් කරලා තියෙන්නේ. බිම්බිසාර රජතුමා වගේම එතුමාගෙන් පස්සේ අජාසත්ත රජතුමා තමයි පාලනය කරලා තියෙන ප්‍රධාන රජවරු වෙන්නේ. මේ රජගහනුවරට බුදුන් වහන්සේ කීප වතාවක්ම වැඩම කරලා තියෙනවා වගේම බොහෝ වටිනා ධර්ම කරුණු රාශියක් දේශනා කරන්නත් යෙදිලා තියෙනවා කියලා සඳහන් වෙනවා. හොඳයි, අපි දැන් ආරම්භ කරමු අද දවසේ අපේ චාරිකාව. අපේ බලාපොරොත්තුව තියෙන්නේ විදුඩබ කුමාරයාගේ ගැල්වැරුණු ස්ථානය ගිජ්ජකූට පර්වතය වගේම රත්නගිරි කන්ද නරඹලා වන්දනාමාන කරන එක. ඒ වගේම අද දවසේදී සප්තපර්ණි ගල්ගුවා, නාලන්දා විශ්වවිද්‍යාලය, බිම්බිසාර රජතුමාගේ සිරමැදිරිය, වේළුවනාරාමය බලන්න නියමිත වෙලා තියෙනවා. මේ ස්ථාන අනිවාර්යෙන් නරඹන්න වෙන්නේ අපිට රාජගීරවල නවතින්න දැනක් නැති නිසා. මේ සියලුම ස්ථාන ටික නරඹලා අපි ආපහු අනිවාර්යෙන් බුද්ධ ගයාවේ අපේ නවාතැන වෙන GK Palace එකට යා යුතුම වෙනවා. යන එන මේ ගමන් දෙකට කිලෝමීටර් 150ක වගේ දුරක් ආවරණය කරන්නත් අපිට සිද්ධ වෙනවා. අපි යන ගමනේදී මේ පහු කරන්නේ බුද්ධ ගයාව ආසන්නයේම වගේ පිහිටලා තියෙන ITC හෝටල් සංකීර්ණය. මේ ආසන්නයේම පිහිටලා තියෙනවා ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයක් වගේම මහා බෝධි සංස්කෘතික මධ්‍යස්ථානය. ඔන්න අපි මුලින්ම ආවා විදුබක කුමාරයාගේ ගැල්වැරුණු ස්ථානය නරඹන්න. මේ ස්ථානය ගැන විවිධ පුජ්‍යලයින් විවිධ මත පළ කරලා තියෙනවා. ඒ දේවල් ගැනවත් මගේ මතය ගැනවත් මෙතනදි කතා නොකර ඉතිහාසයේ සඳහන් කරුණු ඉතා කෙටියෙන් හොයාගත්ත විදිහට මම ඔයාලට කියන්නම්. අපි දැන් මේ දකින්න යන්නේ අවුරුදු 2500කටත් වඩා පැරණි සම්මා සම්බුදුවරයෙකුගේ අධිෂ්ඨාන ශක්තියේ ජීවමාන සාක්ෂිය. මේ සිද්ධිය පිටුපස තියෙන ඉතිහාස කතාව තමයි මේ. රජවරුන්ගේ ජීවිතවල ඉඳන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත දක්වා වෙලිලා පැටලිලා තියෙන අධික කාමාශාව තමයි මේ සිද්ධියටත් මුල් වෙලා තියෙන්නේ.
අනේපිඩු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව, සුප්පියා උපාසිකාව වගේ දානපතියන් දිනපතා භික්ෂූන්ට දන් දෙනවා වගේ ශාස්ත්‍රීය වංශික කොසොල් රජතුමාටත් අවශ්‍ය වෙලා තියෙනවා දිනපතා 500ක් භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න. ඉතින් හේතුව මොකක්ද කියලා පැහැදිලි නැති වුණත් භික්ෂුන් වහන්සේලා කොසොල් රජමාලිගාවට දන් පිණිස වඩින්න වැඩි කැමැත්තක් දක්වලා නැති බව තමයි කියවෙන්නේ. මෙන්න මේ අකමැත්ත තමයි මේ අවාසනාවන්ත සිද්ධියට හේතුපාදක වෙලා තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. සංඝයාගේ විශ්වාසය දියුණු කරලා රජමාලිගාවේ දනට වඩින්න තියෙන අකමැත්ත නැති කරන්න ගිහින් තමයි මේ සිද්ධිය ආරම්භ වෙන්නේ. මේ භික්ෂුන් වහන්සේලාගේ තියෙන අකමැත්ත නැති කරන්න ශාස්ත්‍රීය වංශික කොසොල් රජතුමා අරගෙන තියෙන පියවර තමයි ශාක්‍ය වංශය සමග ඥාති සම්බන්ධයක් ඇති කරගන්න ශාක්‍ය වංශික කුමාරිකාවක් අසාද බැඳලා තමන්ගේ අන්තఃපුරයට එකතු කරගන්න තීරණය කරපු එක. එහෙම කළොත් සංඝයාගේ දනට වඩින්න තියෙන අකමැත්ත නැති වෙයි කියලායි කොසොල් රජ හිතුවේ. මේ ගැන කියලා ශාක්‍ය වංශිකයන්ට පණිවිඩයක් කැරියට ශාක්‍ය වංශික රජවරු ශාස්ත්‍රීය වංශික කොසොල් රජතුමාට ගෑනු දෙන්න කැමති වෙලා නැහැ. හේතුව ශාක්‍ය වංශයට වඩා ශාස්ත්‍රීය වංශය පහත් නිසා. අද වගේම හරක් එදක් ඉඳලා තියෙනවා කියලා මට හිතෙනවා මේක අහනකොට. කොහොම හරි ගෑණියෙක් නොදීත් බැරි නිසා මහානාම කියන ශාක්‍ය කුලයේ රජුට දාව දාසියකගේ බඩේ උපන් වාසබ බත්තියා කියන දාසියව මේ සඳහා යවන්න තීරණය කරලා තියෙනවා. මේ ගැන කොසොල් රජුට සැකයක් ඇවිත් හොයා බැලුවත් හරි කරුණු හොයාගන්න බැරි වෙලා අන්තිමේදී වාසබ බත්තියාව සරණ පාවාගෙන තියෙනවා. මේ ගැහණියගේ රූපයට වසඟ වුණ රජතුමා කසාද බැඳගෙන නිකන් හිටියේ නෑ. ප්‍රධාන විසෝතනතුරක් දීලා තියෙනවා. කොසොල් රජතුමාට මේ වාසවපත්තියාගේ කුසින් උපන් දරුවා තමයි විදුඩබ කියන්නේ. මේ කුමාරයාට වයස අවුරුදු 16 වෙද්දී ඔහුට ඕන වෙලා තියෙනවා මව් පාර්ශවයේ නෑයෝ බලන්න යන්න. ඉතින් ගියා ගීමකු නෑයෝ බලන්න. එතනදී වුණ සිද්ධියක් තමයි හේතු වෙලා තියෙන්නේ විදුඩබ කුමාරයා මුළු ශාක්‍ය වංශය සමගම වෛර බඳින්න. මේ වුණ සිද්ධිය තමයි විදුඩබ කියන්නේ තමන්ගේ දාසියකගේ පුතෙක් නිසා නෑයෝ බලන්න ආපු විදුඩබ කුමාරයා ආපහු ගියාට පස්සේ විදුබබ කුමාරයා ඉඳගෙන හිටපු පුටුව හොදලා දාපු එක. ආයුධය අමතක වුණ විදුබබගේ රාජපුරුෂයෙක් ඒ ආයුධය ගන්න ආපහු ශාක්‍යයන්ගේ මාලිගාවට ගිය වෙලේ තමයි මේ විදියට පුටුව හොදනවා දැකලා තියෙන්නේ. ඉතින් මේක දැනගත්ත විදුබබ කුමාරයාට යක්ෂයා ආරූඪ වෙලා වෛර බඳින එක පුදුමයක්ද? කොහොම හරි මොන හේතුවකින් හරි කාලයාගේ අවෑමෙන් කොසොල් රජතුමා වෙන තාත්තා මැරුණා කියමුකෝ. මේ මරණයටත් හේතු වුණ කරුණු කාරණා ගැන දිග කතාවක් තියෙනවා. ඒ ගැන හොයලා බලන්න. තාත්තා මලාට පස්සේ පුතා වෙන විදුබබ රජ වුණා. ඔන්න දැන් තමයි පලිය ගන්න කාලේ තමන්ට කරපු මදි පුංචිකමට කියලා හිතපු විදුබබ රජතුමා තමන් සපත කරගත්ත ආකාරයටම ශාක්‍ය සමූල ඝාතනය ආරම්භ කරන්න සේනාව රැස් කරගෙන පිටත් වුණා. මේක දිවසින් දැකපු බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉඳන් කපිලවස්තු නගරයේ ආසන්නයේට අහසින් වැඩම කළා. විදුබබ ශාක්‍ය සමූල ඝාතනයට යන මාර්ගයේ ආසන්නයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දුටු විදුබබ රජු බුදුරජාණන් වහන්සේව වන්දනාමාන කළා. බුදුරජුන් පැමිණ සිටින්නේ තමන්ගේ නෑයෝන ශාක්‍යයන්ව බලන්නයි සිතපු විදුබබ ගමන පළමු වරට නවතා අපසු ගියා. මේ සිද්ධිය දිගින් දිගටම තුන්වරක්ම වුණා. හතරවෙනි වර සසරේ සිදුවන කර්ම විපාකයක් පළ දෙන්න තියෙනවා නම් ඒ වළක්විය නොහැකි බව වටහාගත් බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. නමුත් විදුබබගේ ගමන ප්‍රමාද කරන්න තමයි ඔහුගේ අශ්වරථ 500ම කළුගල් තලාවේ එළී යන විදියට අදිෂ්ඨාන කරලා තියෙන්නේ. ඒ අදිෂ්ඨානයේ අනුව අදාළ රථ ගලේ එළී ගිහින් සටහන් වුණු මාර්ගය තමයි අපි මේ දැන් නරඹන්නේ. කොහොම හරි ශාක්‍යයන් සමූල ඝාතනය කරපු විදුබබ කුමාරයා ඇතුළු මුළු පිරිසම ස්වභාව ධර්මයෙන්ම සමූල ඝාතනය වුණ බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ අතිශයින්ම සංවේගජනක කතාව අංග මගධ කාසිය ඇතුළු සියලු ජනපදවාසීන් තුළ මහා කම්පාවක් ඇති කළ බවත් භික්ෂූන් වහන්සේලා අතරත් මේ ප්‍රවෘත්තිය රැව් පිළිරැව් දෙමින් පැතිර ගිය බව සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම දේශනා කළ ගාථාව තේරුමත් එක්කම ස්ක්‍රීන් එකේ මම සඳහන් කරන්නම්. ඒක අපි හැමෝටම මහඟු පාඩමක් වේවියයි මම විශ්වාස කරනවා. බුදුන්ටත් වඩාත්ම හිරිහැර පැමිණලා තියෙන්නේ මාන්නාධික ශාක්‍ය වංශික බුදුන්ගේම නෑදෑයින්ගෙන් කියලා ඉතිහාසයේ සඳහන් වෙන අතර අදටත් එසේමයි කියලා මටත් හිතෙනවා. ඒ වගේම බුද්ධ කාලයේ
කෙලෙස් සහිත මිනිස්සු විසින් කරන ලද අපරාධවල අඩුවක් නොතිබුණ බව මෙයින් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගදාළ ගාථාව හරියට තේරුම් අරගෙන වැඩ කළොත් මිනිස් ජීවිතයේ අවසානයේ නිරයෙන්ම උපදින්න තියෙන අවස්ථාව අවම කරගත හැකි වේවි නේද කියලා මම ඔයාලගෙන් අහනවා. දැන් වෙලාව හරියටම උදේ 7:48. මේ වීඩියෝ ක්ලිප් එක මම පටිගත කරගෙන තියෙන වෙලාව තමයි මේ මොහොතේ අපි ළඟා වෙලා ඉන්නේ ගිජ්ජකූට පර්වතය තරණය කරන්න. ඒ වගේම ඉන්දියාවේ තියෙන ඉපැරණිම රෝප් වේ, ඒ කියන්නේ කේබල් කාර් එකක නැගිලා රත්නගිරි කන්ද මුදුනට යන්න. මේ ගැන සංස්කරණය නොකළ සම්පූර්ණ දර්ශනය එක්කම විස්තරත් අරගෙන මම එන්නම් වීඩියෝ අංක 9. ඒ එනකම් ඔයාලට වාසනාවන්ත හෙට දිනයකට ආශිර්වාද මම ඕල් සීක channel එකකින්. ඉතින් ඔයාලට තෙරුවන් සරණයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න.